ඔයා ක්‍රෑෂ් ගේම් ඇවියට වගේ ප්ලේ කරන කෙනෙක් නම් අනිවාර්යෙන් 1xbet වලට වඩා සෑහෙන හොඳ සයිට් එකක් තමයි මේ 880 stars කියන්නේ. අනිවාර්යෙන් ඔයා 1xbet ගහන එක නවත්තලා 880 stars වලට සෙට් වෙලා බලන්න. අනිවාර්යෙන් ඔයාට සෑහෙන ලොකු වෙනසක් දැනෙයි. ඉතින් කොහොමද ෆින්ලන්ඩ් සර්වර් එකේ ට්‍රේස් වෙන්නේ නැතුව ඉන්න account එකක් හදාගන්න කියලා මගේ වීඩියෝ එකක් කරලා තිනවා. ඒක බලන්න. ඒකේ විදිහට ඔයාලට පුළුවන් account එකක් හදාගන්න. කොහොමද රෙජිස්ටර් වෙන්න ඕන ෆින්ලන්ඩ් ලින්ක් එක මම දාලා තියෙනවා අපේ ටෙලිග්‍රෑම් channel එකේ. ඔයාලට පුළුවන් අපේ ටෙලිග්‍රෑම් channel එකට join වෙලා ඒකේ උඩම පින් කරලා තියෙනවා අදාළ links. ඒකෙන් ඔයාලට 880 stars කියන site එකට දාලා link එකෙන් ගිහලා server එකේ ට්‍රේස් වෙන්න තියෙන සුපිරි account එකක් හදාගන්න පුළුවන්. ඒකෙන් ඔයාලට ට්‍රේඩ් කරන්න bet කරන්න සමා වෙන්න. ඒකෙන් ඔයාලට bet කරන්න පටන් ගන්න පුළුවන්. කරලා බලන්න. ඇත්තටම ගොඩක් ෆීඩ්බැක් තියෙනවා ඒ වැඩේ සාර්ථකයි කියලා. ඉතින් ඔයාලට පුළුවන් අපිටත් අපේ WhatsApp number එකට message එකක් දාන්න වැඩේ සාර්ථක නම්. හායි මචං, ඉතින් ඔන්න වෙල්කම් කියලා පිළිගන්නවා Aviator Master channel එකෙන් ගෙනලා තියෙන තවත් brand new episode එකකට. ඉතින් පෞද්ගලික හේතුන් වගේ නිසා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඉතින් අද අපි කරන්න යන්නේ මේ 880 stars එකේ 88 game section එක යටතේ තියෙන සියලුම ගේම් ටික ප්ලේ කරලා බලන්න හදන්නේ. මම මේ හැම ගේම් එකක්ම රුපියල් 1000කින් ප්ලේ කරනවා. ලොස් තුනත් ප්‍රොෆිට් උනත් මම ඒක ප්ලේ කරලා ඔයාලට පෙන්නනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ අර ෆින්ලන්ඩ් සර්වර් එක ගැන දාපු වීඩියෝ එක බලලා දැනට එකෙන් රෙජිස්ට්‍රේෂන් කරලා තියෙනවා 1000කට වැඩි පිරිසක්. ඒ වගේම මට 300කට වැඩි පිරිසක් ෆීඩ්බැක් දීලා තියෙනවා මේ සයිට් එක ගැන. සයිට් එක ඇත්තටම සුපිරි කියලා. එයාලගේ ප්‍රොෆිට් මාජින් එක මට දාලා තියෙනවා. එයාලා ප්‍රොෆිට් කරපු විදිය. ඉතින් තාමත් 1xbet ගගහ ලොස්ට් වෙවි ඉන්නවනම් මේ මෝඩ වැඩේ නවත්තලා 880 stars account එකක් හදලා try කරලා බලන්න. මේවා gambling site ඒක හින්දා දිනම පෙරදිම දරා ගන්න පුළුවන් නම් විතරක් මේවා කරන්න. මොකද profit කරන්නමයි කියලා හිතාගෙන මේකට බැහැලා අතේ තියෙන ඔක්කොම සේසත, ඒ කියන්නේ ඉඩම් ගස් තියලා, මාළු ගස් තියලා, වාහන විකුණලා ගන්න සල්ලි නම් කවදාවත් මේ වගේ gambling site වලට දාන්න එපා. හරි, ඉතින් කවදාවත් මේ වගේ gambling site වලට ඔයා කවදාවත් ඔයාගේ තියෙන සියලුම සේසත දාන්න එපා. ඒ මෝඩ වැඩේ කවදාවත් කරන්න එපා. මොකද අපිට 100% ප්‍රෙඩිට් කරන්න බෑ ඔයා දාන ගානෙන් ඔයා ප්‍රොෆිට් කරනවමයි කියලා. මොකද මේවා gambling. ඒ කියන්නේ සූදු තමයි තනිකර මේවා. හරිද? ඔයා හිතන්න ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් හරි මාස පඩියක් ගන්න කෙනෙක් හරි කියලා. ඉතින් ඔයා ඔයාගේ වැඩ ටික ඔක්කොම කරලා ඔයාගේ අතේ ඉතුරු වෙනවා නම් පොඩි ගාණක්, ඒ කියන්නේ අතිරික්තයක් විදිහට ඉතුරු වෙනවා නම් ඒ කියන්නේ ඔයාට ඒ සල්ලි තිබුණත් එකයි නැතත් එකයි හරි ඔයා සේවින් කරනවා නම් ඔක්කොම කරලා ඒ වගේ පොඩි ගාණක් ඉතුරුනොත් ඒක මෙන්න මේ වගේ දෙයකට යොදවලා ඔයාට පුළුවන් අත්හදා බැලීමක් කරලා බලන්න මේක ඇත්තටම ප්‍රොෆිට් ගන්න පුළුවන්ද බැයිද කියලා. මොකද කවදාවත් ඔයාගේ අතේ තියෙන ඔක්කොම සල්ලි මේ වගේ සයිට් වලට දාන්න එපා. 1xbet ගගහ ලොස්ට් වෙවි ඉන්න එපා. ඔයා 1xbet එකට කීයක් හරි ඩිපොසිට් කරනවා නම් ඒක මෙන්න මේ 880 stars site එකේ රෙජිස්ටර් වෙලා මෙන්න මේ 880 stars එකට දාලා try කරලා බලන්න. ඔයාට වෙනස් තේරෙයි. හරියටම මේ ෆින්ලන්ඩ් සර්වර් එකේ account එකක් හදාගන්න කොහොමද කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා බලන්න. trace novi account එකක් හදාගන්න විදිය වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා ඔයාට account එක හදන්න පුළුවන්. ඒ ෆින්ලන්ඩ් සර්වර් එකට යන link එක ඔයාට ගන්න පුළුවන් අපේ Telegram channel එකේ link එක මම පල්ලෙහාන් දාන්න comment section එකේ. ඔයාට පුළුවන් ඒ අපේ Telegram channel එකට join වෙලා ඒක උඩම අපි pin කරලා තියෙනවා ඔක්කොම links ටික. ඔයාලට පුළුවන් 880 stars එකට අදාළ link එකෙන් ගිහිලා register වෙලා ඔයාට bet කරගෙන යන්න. හරි, වැඩි කතාවක් නැහැ. අපි වීඩියෝ එකට යමු. හරි, ඉස්සෙල්ලාම මම කරන්නේ මෙන්න මේ තියෙන ඔක්කොම ගේම් ටික ප්ලේ කරන්න තමයි මම හිතන්නේ. හැබැයි මේක වීඩියෝ සාමාන්‍යයෙන් 5කට විතර කැඩේ. මොකද එක වීඩියෝ එකකින් මේ ඔක්කොම ප්ලේ කරලා පෙන්නන්න බෑ. වීඩියෝ ගොඩක් දික් වෙන නිසා. අද මම මෙතනින් ගේම්ස් 5ක් විතර ප්ලේ කරලා ඔයාලට පෙන්නන්න. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකෙන් මම එතනින් නවත්තපු දැන ඉඳන් වීඩියෝ ටික ගේම්ස් ටික ප්ලේ කරලා පෙන්නනවා. අද ඉඳන් ඉස්සරහට හැමදාම වීඩියෝස් ටික වැටෙනවා. ඒ හින්දා අපි වීඩියෝ එකට යමු. හරි, අපිට 88 ගේම් සෙක්ෂන් එකට ආවම මේ ගේම් ටික බලා ගන්න පුළුවන්. මුලින්ම තියෙන ක්‍රෑෂ් ගේම් මම ඒක ප්ලේ කරන්න යන්නේ නැහැ. මොකද මේ ගේම් එක හැමෝම දන්න එකක්. ඒක හැමෝම ප්ලේ කරලා තියෙන ගේම් එකක් නිසා. හරි, මෙතන තියෙනවා ක්‍රිස්ටල් කියලා ගේම් එකක්. අපි ඒකෙන් පටන් ගමු ප්ලේ කරන්න. හරි, මම ගේම් එක ඇතුළට යනවා. හරි, මේ විදිහට ගේම් එක ලෝඩ් වුණා.
ඉතින් වාට පුළුවන් මෙතන මේ අයිකන්න එක කලික් කරලා ගේම එකට දාලා සියලුම ඩීටේල්ස් ටික බලාගන්න. ඔයා ප්ලේ කරන්න කලින් මේ ටික හොඳට කියවන්න. මොකද මෙතන තමයි ඔයාගේ මැක්සිමම් ඔයාගේ ස්ටේක් එක මිනිමම් ස්ටේක් එක කීයද දාන්න පුළුවන්. ඒ හැමදේම ඔයාට කොහොමද ප්‍රොෆිට් එක හැදෙන්නේ ඒ හැමදේම මෙතන එයාලා කියලා තියෙනවා. හරිද? ඔයා අනිවාර්යෙන් ගේම් එක ප්ලේ කරන්න කලින් මේ ටික කියවලා ඉන්න රූල්ස් ටික අනිවාර්යෙන්ම. හරි අපි මේක ප්ලේ කරලා බලමු. මම මේකට දානවා රුපියල් 1000ක්. හරි 1000කින් මං මේ හැම ගේම් එකක්ම මචං එක පාරයි ප්ලේ ගන්න. හරිද? ප්‍රොෆිට් උනා නැතා එක පාරයි ප්ලේ කරන්නේ. මේක ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ ගේම්ස් ගැන පෙන්වන්න ඕන නිසා කරන වීඩියෝ එකක් නිසා මම මේකෙන් මේ ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙන කරන දෙයක් නෙවෙයි. ඒ හින්දා මේක ප්‍රොෆිට් උනා නැතා මම එක පාරක් විතරයි ඔයාලට ප්ලේ කරන්න මේක. මොකද අනිත් ගේම් එකටත් අපි ඉන්නට යන්න ඕනේ. හරි එහෙනම් ප්ලේ කරලා බලමු. හරි ඔයගොල්ලෝ දැක්කා ප්‍රොෆිට් එකක් ආවා රුපියල් 1000යි දැම්මේ මට ඒකට ප්‍රොෆිට් එක ආවා රුපියල් 900කුයි 800කුයි හරිද ඒක නම් පට්ට ගේම් එක රුපියල් 1000යි දැම්මේ මට මෙතනින් ප්‍රොෆිට් එක ඇවිල්ලා තියෙනවා 1700 හරිද හරි අපි නෙක්ස්ට් ගේම් එකට යමු මම ආයේ මේ විදිහට 88 එකට යනවා ඊළඟට තියෙන Apple Fortune එක මම ඒක ප්ලේ කරන්න යන්නේ නැහැ මොකද Apple Fortune එක හැමෝම දන්නවා ඒකේ Apple ගෙඩි වලින් යන්න තියෙන්නේ නෑ එක්ක මම ඒකත් ප්ලේ කරලා පෙන්නන්න නොදන්න කෙනෙක් ඉන්නවනේ ස්ටේක් එක මම රුපියල් 1000ක් දානවා හරි බෙට් එක ප්ලේස් කරා ඉතින් මේක ප්ලේස් කරලා අපිට තියෙන්නේ මෙතන මේ පේලියේ එක Apple ගෙඩියක් තියෙනවා නරක් වෙච්ච එකක් අපි ඒක සිලෙක්ට් කරොත් අපි ඔය ගේම් එකෙන් එළියට යනවා අවුට් වෙනවා අපිට ප්‍රොෆිට් එකක් ගන්න අපි අනිත් හොඳ Apple තමයි තෝරන්න ඕනේ හරි ඒක හොඳ Apple ගෙඩිය අන්න දැක්කනේ ඒක නරක වෙච්ච Apple ගෙඩියක් ඒකින්ද මාව ලොස්ට් වුණා හරි අපි ඊළඟ ගේම් එකට යමු ඉන්දියන් පෝකර් කියලා ගේම් එකක් තියෙනවා අපි ඒක ප්ලේ කරලා බලමු මේකට මම ස්ටේක් එක දානවා රුපියල් 1000ක් හරි ඒක අපි ලොස්ට් වුණා වේ try again කියලා වරනේ ඒක ලොස්ට් වුණා හරි අපි ඊළඟ ගේම් එකට යමු ඊළඟට තියෙනවා වෙස්ටර්න් ස්ලොට් කියලා එකක් අපි ඒක ප්ලේ කරලා බලමු හරි අපි මේකේ ස්ටේක් එකක් දාමු රුපියල් 1000ක් හරි ඔන්න මම ස්පින් කරනවා හරි ඒක ලොස්ට් වුණා play game කියලා දෙන්නේ හරි අපි ඊළඟ එකට යමු ඊළඟ තියෙනවා under and over කියලා මේකත් හැමෝම දන්නවා මේකේ ඕවන්ඩ තෝරන්න තියෙන්නේ අපිට හරි මේකටත් මම ස්ටේක් එක දානවා 1000ක් මම මේකේ ඕවර් කියලා සිලෙක්ට් කරලා බෙට් එක ප්ලේස් කරනවා හරි ඒක අන්ඩ එකක් තමයි ආවේ ඒකත් ලොස්ට් වුණා අපි යන් ඊළඟ ගේම් එකට මිඩ්ගාඩ් සොම්බිස් කියලා එකක් තියෙනවා බලමු ඒකට මම ස්ටේක් එක දානවා රුපියල් 1000ක් හරි අපි ඒක ප්ලේ කරලා බලමු හරි ඒකත් ලොස්ට් වුණා ඒකෙන් ප්‍රොෆිට් එකක් ආවේ නැහැ අපි ඊළඟ ගේම් එකට යමු ඊළඟට අපි ප්ලේ කරලා බලමු ලස් වේගාස් කියන ගේම් එක හරි මේකටත් මම ස්ටේක් එක දානවා රුපියල් 1000ක් ප්ලේ කරලා බලමු හරි ඒක ලොස්ට් එකක් තමයි ගියේ ඊළඟට තියෙන ස්පින් ඇන්ඩ් වින් කියන එක අපි ඒකත් ප්ලේ කරලා බලමු අපි ඒකට දාමු ස්ටේක් එක මේකේ වැඩිම සම්භාවිතාවයක් තියෙන්නේ නිල් පාටේ අපි ඒකට මම සිත 1200ක් වටා මේකට මොකක්ද වෙන්නේ අපි ඒකට 1000ක් දාමු නිල් පාට එකට හරි අපි ස්පින් කරලා බලමු
නිල් පාට තමයි ආවේ. ඒකෙන් මට රුපියල් 2000ක් හම්බුණා. මගේ ඔඩ් එක 2 තමයි ආවේ. මගේ 1000 දෙකෙන් ගුණා. හරි අපි ඊළඟ ගේම් එකට මනි වීල් කියන ගේම් එක තමයි ඊළඟට තියෙන්නේ. රුපියල් 1000ක් දාලා නෙට් එක ප්ලේස් කරනවා. බින්දුව තමයි ආවේ. ඉතින් ඒකේ ලොස්ට් එකක් ගියේ. හරි ඉතින් ඔන්න අදට මම මෙතන නවත්තනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් ගේනවා මෙතන ජේම්ස් ඇන්ඩ් වයින් කියන ගේම් එකේ ඉඳන් ඉස්සරහට ගේම්ස් ටික. හරි එහෙනම් වගේම අපිත් සෙට් වෙලා ඉන්න අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් subscribe කරන තවත් මේ වගේ e-money gambling trading series එකක් ඉස්සරහට ගෙන්න ඉන්නවා. ඒ සීරීස් එකට සෙට් වෙලා ඉන්න අනිවාර්යෙන්. මං කිව්වා වගේම මේ වගේ ගැම්ලින් සයිට් වලට සල්ලි දාද්දි පොඩ්ඩක් බලාගෙන පරිස්සමෙන් දාන්න. මොකද නැති වුණොත් නැති වෙන්නේ අපේ සල්ලි. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු.